ප්‍රධාන ගැටලුව තියෙන්නේ මොනරා කියන්නේ සර්වභක්ෂකයෙක්. මොනරෙක් ඉන්නවනම් ප්‍රදේශයක ඒ ප්‍රදේශයේ ඉන්න උභයජීවීන්, උරගයන්, කුඩා ශීරපායින් සහ බිම පිත්තර දාන පක්ෂීන්ට එයා ඍජුවම බලපෑම් එල්ල කරන්න පටන් ගන්නවා. ඒ වගේම එයා ඒ ප්‍රදේශයේ තියෙන හතු, ඒ ප්‍රදේශයේ තියෙන කුඩා පැලෑටි, විශේෂයෙන්ම මෘදු පැලෑටි, එයා කන පැලෑටි වුණොතින් ඒවා කන. ඇට, පොතු, දලු, මල් කනවා. සිංහරාජය කියන්නේ පහතරට නිවර්තන වැසි වනාන්තරයක්. නිවර්තන වැසි වනාන්තර ලෝකයේ සමග ආශ්‍රිත ප්‍රදේශවල තියෙනවා. මේනොත් සුළු ප්‍රමාණයක් per humid කියන කලාපයට වැටෙනවා. ඒ කියන්නේ ආර්ද්‍රතාවය වසර පුරාම 100%ක් පවත්වා ගන්න ප්‍රදේශ. ඒව තියෙන්නේ බෝනියෝ වල සමහර ප්‍රදේශත්, ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ සමහර කොටස් වලත්, ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේත්, අප්‍රිකාවේ සමහර ප්‍රදේශවලත්, දකුණු ඇමරිකාවේ ඇමසන් වනාන්තරය ඇතුළු සමහර ප්‍රදේශවලත් පමණයි. සිංහරාජය වනයේ විශාල ශාක ගත්තාම 75%ක් ආවේනිකයි. ඒ කියන්නේ වෙන ලෝකෙ කොහෙවත් දකින්න බෑ. එහි සිටින පක්ෂීන්, එහි සිටින ශීරපායින්, එහි සිටින උරගයන්, මාළුන්, කුමීන්, අනිත් සතුන් ගත්තත් ආවේනිකතාවය 50%කටත් වඩා වැඩි. තාම වැඩි අගයක් ගන්නවා. හිවලා මම හිතන විදිහට තමයි මොනරව තෙත් කලාපයට එන එක නවත්තගෙන හිටපු ප්‍රධානම සාධකය. හිවලට පුළුවන් බිත්තර කන්න, හිවලට පුළුවන් පැටව කන්න, හිවලට පුළුවන් රංචුවක් විදිහට එකතු වෙලා සමහරට වැඩුණු මොනරෙක් උනත් මරා ගන්න. ඉතින් හිවලා අපේ වනාන්තර වලින් විශේෂයෙන්ම තෙත් කලාපේ වඳ වී යන්න පටන් ගන්නවා. ඒක මං හිතන්නේ ඍජුවම බලපාලා තියෙනවා මොනරාගේ තෙත් කලාපයේ ආගමනයට. ඊට පස්සේ සමහරු කියනවා මේ හයිවේ සහ මේ අලුත් මාර්ග පද්ධතිය තෙත් කලාපයේ සිට වියලි කලාපයට ව්‍යාප්ත වීමත් මේකට හේතු වුණා කියලා. ඒව හොයන්න වටින වැඩේ. ඒවයි තේරුම හයිවේ වහනවා කියන එක නෙමෙයි. හැබැයි අපිට හොයලා බලන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියලා. ස්පෝටන් තැන්නේ මේ වෙනකොට ඉන්නවා මේ මොනරු. සිංහරාජ අඩවියේ මොනරු ඉන්නවා. මේ අයව අල්ලා ඉවත් කිරීම හෝ යම් ක්‍රමයකට ඉවත් කිරීම මම හිතනවා කළ යුතුමයි. ඒක තමයි පළවෙනි දේ. ඒ කෙටි කාලීන විසඳුම. දිගු කාලීනව අපි බලන්න ඕනේ ඇයි මෙහෙම වෙන්නේ. ඒතකොට ඒකට හේතුව හිවලාගේ ගහනේ අඩුවීමක් නම් අපිට පුළුවන් ද හිවලාගේ ගහනය ස්ථායී කරන්න. අපිට පුළුවන් ද මොනරාගේ ගහනේ පාලනයක් ඇති කරන්න. මේ විශේෂයෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකට අවශ්‍ය වැඩපිළිවෙළ මේ සැකසිය යුතුමයි.